මොකද දන්නේ නැහැ ගිහලා පොඩ්ඩක් බලමු මේකත් එළුව ටික පොඩ්ඩ මිස් වෙන්න බෑ අතුලට යනවා සුනිල් මාම. ඔව්. මේක ඇතුළටම අරින්න ගන්න. මොනවා යනවාද? මං ගෙනාවා මං හදාපේ දේවල් හතර වගේක් ගෙනාවා. මේවා හැමෝටම හදන්න බෑ. මේ අද අඩුවයි මොකද? ඔව් කඩලා පොලෙස් කරනවා. කොහෙද පන්නගම? පන්නගම. මේ බලන්න මේව කාටවත් හදන්න බැරිව මං හදන්නේ මේ ඇයි කියලා. පෑගුමත් වැඩිනේ. ඔව් මේ කිසි කෙනෙකුට මේව හදන්න බෑ හොඳේ. මේවට තෙල් පෝර නැහැ මං තමයි මේවට දාන්නේ හොඳේ. මේ හැමෝටම හදන්න බෑ මං දෙන්නෙත් නෑ කාටවත් කියන්නෙත් නෑ මේ හදන විදිය කියන්නේ නැහැ කාටවත්. ඔන්න බලන්න හොඳේ. හොඳේ. මේ ඔන්න කොට මේ ඉතින් පොලේ වැඩි ගන්නන්න නෑ නේද? දැක්ක ගමන් අරන් යනවා. දැක්ක ගමන් කියන්නේ වැඩි ගිහිල්ලා බාන්න හම්බ වෙන්නේ ගිනිනවා. බඩු නෑ. මෙන්න බඩු ඉදිච්ච කරලා මේ. ඒක ඇට ටික ගන්නවා. ඔව් ඇට ගන්න ඕනේ කියන්නේ මේ සුපිරියායි මේ තරත් එහෙම බඩ පිළින කන්නත් ඇයි. රටවල උණු කෙරි දෙකයි. ලියලා කරල කැලා හේනේ ලියලා ඔව් කරපොච්ච කොල කරපොච්ච ටිකක් කරන් හොරෝ දාලා මේ සිලින්ඩර් දාලා ගත්තා. කන්න පුළුවන් බඩ බලන්න. මිරිස් නමට නෙවෙයි. හොඳේ. මේ නමට තියෙන මිරිස් නෙවෙයි ඕන බලන්න. ඕන මේ හැමෝටම කරන්න බැරි දේවල් මේ. මේවා කිසි කෙනෙකුට කරන්න බෑ. ඔන්න බලන්න පොඩ්ඩක් ඉන්න. ඔන්න ඔය මං හදන මිරිස් වර්ග. හොඳේ. මේවා. හොඳේ. ලස්සනට කොටවල් ගහලා මේ තව තියෙනවා. තව ඊට වඩා එහා භාණ්ඩයක් තියෙනවා. ඔන්න බලන්න. ඒක පෙන්වන්නම්. ඒක මේ මැෂින් ගහන මේ ඔබතුමා බලා ගන්න මේ හැබැයි මම ඔබතුමාට කියන්නේ මේකට දාන මේ සාතු කරන දේවල් හොඳේ. ඔව් ඒ කියන්නේ තුම ගොඩනේ ඔබතුමා ඉගෙන ගත්තොත් මට ක්ලේස් එකක් නැතුව යනෝනේ. ඒකෙන් හින්දා මේ මෙන්න බලන්න මේක තමයි නම්බර 1 හොඳේ. මේක ඇවිල්ලා නම්බර 1. ඕන බලන්න හොඳේ. ඕන බලන්න මම බාගක් කොනේ පොඩ්ඩක් ලස්සනට මම හදනවා. අර ඔක්කොම යවුවද? පොලේ යවුවද? පොලේ යවුවා. මිරිස් කෑලි කීයක් විතර තිබ්බ? මිරිස් කෑලි තිබුණා ඔක්කොම 25 30ක් තිබුණා. 30. කොච්චි නෑ එච්චර නේ? කොච්චි එච්චර නෑ. මේ දෙක තමයි වැඩිපුර තිබුණේ. එන අද ගාණක් ගන්න ඕනේ අතට. ගාණක් ගන්න මේක කිලෝ 30ක් වගේ තිබුණා. දැන් කිලෝ කී යන්නේ සුනිමා? මේවා ඇවිල්ලා මේවා 2500යි. කිලෝ එක? ඔව්. දැන් යන්නේ මේවා 2500යි. ඔව්. මේක 1800යි. මේක 1800යි මේක ඇවිල්ලා මේ රුපියල් 200යි. කොච්චි එක නේ? කොච්චි එක 200යි. මේක 2500යි. මේක 1800යි. අද මිල නෑ සුනිමා. අද මිල ඔව් මාකට් එක. ඉතින් සුනිමා අද හොඳ ගාණක් ගන්න ඕන නැතේ වගා කරලා. මහන්සි ප්‍රතිඵල නේ. ඔව් ලොරි කාර්යම රැලි ගෙනත් දෙනවා. මේ බිලත් එක්කම මම කැල්ලකට ගැහුවා. මම තව ඉස්සරහට මේ ගමන යනවා. ඔව් අනිවාර්යයෙන්. කොහොම සුනිමාව වගා කරන මිරිස් වර්ග තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ කෙසෙලුත් ආයි මේ තෙල් බෝර නෑ නේ. ඔව් තෙල් බෝර නෑ නේ. ඒවා වගා කොන්නේ. මම මිරිස් වර්ගයක් වගේම තියෙනවා නේ සුනිමාව එක. ඔව් ඔව්. මේ ඊට පස්සේ තියෙනවා ඒවා. ගොඩක් කට්ටිය දන්නේ නැති මිරිස් වර්ගත් ඇති උතන නේ. ඔව් මෙතන තියෙනවා මේ පෙට්ටි මිරිස්. ඔන්න බලා ගන්න. අපි බලමු. මේ තියෙන්නේ පෙට්ටි මිරිස් නේ. ඔව්. මේකට එක වන්නේ කරේ මිරිස්. වන්නේ මිරිස් කියන්නේ මේකට නේ. වන්නේ මිරිස්. වන්නේ කරේ. වන්නේ මිරිස් නේ වන්නේ කරේ මිරිස්. වන්නේ මිරිස් කියන්නේ වෙන જાතියක් නේ. වෙන જાතියක්. වන්නේ කරේ මිරිස්. වන්නේ කරේ මිරිස්. ඒකට තව තියෙන જાතියක් නේ. ඒකට 1 2 කියන්නේ තුන්නම් බලන් දෙයියන් වඩන් කිව්වා. ඔන්න ඉතින් සුනිල් මාමා ගෙනල්ලා තියෙනවා මිරිස් වර්ග ගොඩක්ම. සුනිල් මාමා නිකාගෙනකොට වගා කරන ඒවා තමයි නේ. ඔව්. මේවා කාටවත් බෑ. මේ මට පමණයි තෙල් පෝර නැහැ. මම මේවට දාන ඒවා මම දන්නවා. තෙල් පෝර වලදී මේ කීටි කෙනෙකුට මම කියන්නේ නෑ. නෑ. අපිට මේ මිරිස් ටික කියමු මේ ඉස්සෙල්ලාම තියෙන කොච්චි තියෙනවනේ. ඔව්. ඊට පස්සේ මේ තමයි පෙට්ටි මිරිස්. පෙට්ටි මිරිස්. මේ තමයි දෙක වන්නේ කරේ මිරිස්. වන්නේ කරේ මිරිස්. වන්නේ මිරිස් නෙවෙයි මේ. වන්නේ නෙවෙයි. වන්නේ කරේ මිරිස්. වන්නේ කරේ මිරිස්. ඔක්කොම ඉතින් කෑවොත්
සරම තමයි ධර්ම තමයි තියෙන්නේ බඩ පිරෙන්න කන්නයි කරවල කෑල්ලයි රට ලුණු බෙඩ දෙකයි ලියලා තෙල් පොඩ්ඩක් දාලා ගත්තනම් කරපුංච කොළ ටිකක් දාලා මේ සුපිරිම තමයි කන්න හැකි බඩ පිරෙන්න බස් පිඟන් ටිකක් අමරන්නත් හැකි. ඔය ඉතින් කට්ටිය ගෙදර පෝච්චියක මල් පැලයක් මට ඉන්නකොට කියනෝනේ හදන්නේ කියලා. ඒක තමයි මම මම ඉතින් හදලා මේ සින්න කන දෙනවා. කන දීපු මිනිස්සු මේ මට දෙලින්ම ඉස්සරහට එන්නේ කියලා කියන්නේ. ඒක තමයි සුමි මම කිව්වේ කට්ටියන ගෙවල් වලත් ඕ මල් පෝච්චියක මල් වවනවා වගේ ඉතින් වවනවා නම් මේ එළවලුවකට එහෙම දාන්න හොඳයි නේ. හොඳයි ඉතින් මේ ජඹුර පෝච්චි ලොකු පෝච්චි වෙන්න ඕනේ. පෝච්චි නැත්තම් අර මේක යනවනේ මූ යනවා ලොකුට යටට. ඒ හොඳට ඕන. මේ මාව ඉතින් වතුර දානවා උදේ හවසට. උදේ දානවා. මේ කෙසෙල් වුණත් මේ ආයි කෙලින්ම බෙහෙත් ගන්න නැහැ. සමහර කට්ටිය බෙහෙත් ගහලා දමන්නේ නේ. මම බෙහෙත් ගහලා නැහැ. මං කිසිම දෙයක් දාන්නේ නැහැ. පොර කියලා නෑ ඒක. මම තමයි ඉතින් සුනිමාව වගා කරන්නේ. ඒ විදිහට හොඳයි. අල්ලේ හොඳයි වගාව නේ. හොඳයි මං තව ඉච්චාරට තමයි. මිරිස් වගාව නේ. මිරිස් වගාව ඉතින් ලොකු මාමට කරන්න කියලා සුනිමාව කියලා ලොකු මාම නම් මේ එහෙනම් මම මේක දාන්නම් බෑග් එකට. හා දාන්න. අද කනවා හොඳ. සරටම කනවා. මේකත් එකට දාන්නේ. එකට දාන්න සුනිමා මම මෙන් කර ගන්න. එහෙම තමයි. සුනිමා ඉතින් අර බෝග කඩලා අපි වන් මතක් කළා. ඉතින් සුනිමා ඉතින් කැඩුවම පස්සේ මේ අහල පාර වාඩි වෙලා දෙනවා කොහොමද නේ? දෙනවක හැමෝටම දෙන්නේ නැහැ. අපේ වර්ගෙ මිනිස්සු ඊට ඇදෙන්නේ. ඊට වඩා මිනිස්සුන්ට දෙනවා ඉතින් සුනිමා. දාගෙන අත්තකනේ හදත් ගන්නවනේ. මොන නැත්තේද? ඒ තමයි මිරිස් වගාව හොඳයි සුනිමාමට අත්දැකීම කියන්නේ. සුනිමාමට කියන්නේ. ඒ ඕ නිදන්නේ. ඔය තේල් ගන්න ඉතින් මේකේ කාඩා කියලා දන්නේ. ඔන්න බලන්න තෙල් පොර නැති කෙනෙක්. ඒ දෙක කමොත් නේ. හා ඉතිරි කෙසෙල්ද? ඒක. රත්මාල් කරන්නේ කාම වැටෙන්නේ නැද්ද? ඒව ඇතුලේ වැටෙන්නේ නැහැ. නෑ. ඒව වැටෙන කාලයක් යනවා. කොහොමද රත්මාල් පැලේ කලන්නේ? රත්මාල් පැලයක් කඩන්න පුතේ මේ ඕක මේ පැලේ කඩන්නේ මේ හවස ඉර බැත්තට පස්සේ. ඉඳන මේ ගන්න ඕනේ නේ. ඔය හෙට ඉඳන පැලේ අද හවස ඉර බැත්තට පස්සේ කඩන්නේ. මේ ඊට පස්සේ කඩලා එහෙම තියලා අලු පොඩ්ඩක් හල්ලා අරගෙන ෂොපින් එකකට ඒකේ අලේ කපල මුළුත් එක්ක අර අලු එකේ අයිනෝ කෙහෙල් පැලේ. පල්ල නේ. අනලා වල කපුවා ඒ වෙලේ තිබ්බා ලුණු පොඩ්ඩක් දැම්ම ගහවටේ. මේ අපි කන ලුණු තියෙන්නේ. ඔව්. දාලා ඊට පස්සේ කේ ගන්නේ දුවා තමයි ලාවට පස්සේ දැම්ම. දාලා වතුර දානකොට ගහ ලී දෙක දෙපැත්තෙන් හිටවන්න ඕන. නැත්නම් හුලකට වැටෙනවනේ. ඔව්. මෙහෙම හිටවලා මේ කච්චි දෙක වගේ බඳිනවා. බැලලා වතුර ටික ටික දානකොට ඔන්න ගහ නැගලා එනවනේ. ඊට පස්සේ වටේ පස්සල්ලන්න ඕන. පස්සල්ලන්න පොර දෙපැත්තෙන් දාන්න ඕන. මොටි දෙකකට වඩා තියන්න හොඳ නෑ නේ. මොටි ගස් මේ ගස් දෙකයි හදන්නේ. ගස් දෙකයි නේ. ඔව් අනිත් ගස් උගුරු. උගුරා තව කොහෙන් හරි හිටවන්න පුළුවන්. ඒ කාටවත් දෙනව නම් දෙන්නේ නැහැ ඒක. දෙන්නේ නැහැ. ඒ තමන් හිටවන්න ඕන. රත්මල් දෙන්නේ නැහැ කාටවත්. ඒක රැට අත ගන්න ඕනද? ඒ අත ගන්න ඕනේ කියන්නේ ඒක වෙනම සාහිත්‍යයක් තියෙන කවුරක්වත් ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න මම ලැට් එකට ගිහලා එන්නම් කියලා. අර කෙහෙල් ගහේ මෙහෙම කළා උඩට අත ගන්න මෙහෙම කොල්ලට. රැට නේ. ඔව් එතකොට ගහ නිරෝගී වෙනවා. තවස් කීපයක් කරන්න ඕන කියලා. කන වැටෙන්න කිට්ටුව කරන්න ඕනේ. ඔව්. මාස 9ක්ම ඔය වැඩේ කරන්න ඕන. රැට අත ගන්න. හොඳ කෙනක් ගන්න පුළුවන් නේ. ගෙඩි මේ වගේ මහත් වෙනවා. මෙච්චර දිගයි ගෙඩිය රත්නමාල. ටික විදියන්නේ. ඔව් ඕක රත්තරන් වගේ දෙයක් නේ හොයාගන්න බෑනේ කොහෙවත්. ඒ වගේ පට්ට මිලයි ඕක. සුමාට හොඳට කෙසෙල් වගාව ගන්න නම් පළපුරුද්ද තියෙනවනේ. අවුරුදු ගාණක් ඉතින් කෙසෙල් කොරටු කරලා නේ. ඔව් නැතු. මේ මං අයිත් එක තව ඔය ඉන්නවා වාටේට ගුරාලා මේ මගෙන් අහන මං කියන්නේ නැහැ. මේ ඔබතුමාට විතරයි මම මේ කිව්වේ මේ වැඩේ. කවුරු හරි ඉගෙන ගන්න එක්කෙනෙක් ඉන්නව නම් හොඳයි නේද? හොඳයි මේ ලොකු මාවලාට කියලා බෑ කරන්නේ. ලොකු මාවලා මුගුරක පාගෙන ගියා මේ ආවා මම මෙලිස් ටිකක් ඉඳන් කියලා දුන්නා. ඒකත් හරියට කරන්නේ නැහැ. ඔය දවල්ට උයලාද? මම දැන් උයන්න ඕනේ. එහෙනම් අරින් පෙට්ටිමේ කාඩ් එක ලියලා සතවුනේ ටික ලියලා තාක්කාලෙක ටිකක් කපලා පරපොන්චක කිසි කෑ දෙකක් කරන් දාලා ඔය චේත දාලා ගන්නකො කන්න බැරි විදිහට වань. කල්ලේ කුට් වෙනවා කඩවලා. ඒකට අපහාට වැඩ අසලයි හොනේ.
ඉතින් නේ. ආනත්යගේ බඩ පැලේ. ඔය යන්නේ අද? ඕ මම යන්නේ කියලා. ආ මම උයන් නම දැන් මොකක්. ඕ වැගත්තේ මම තමයි හරිනේ. එන වැබැත්ත දැන් මාත් යනවා මේ මාළුවෙක් ගන්න කියලා වගුදේ වැක්ක. එහෙම. යන්නේ. ඔව් මේ යන්නේ හොඳ ටයිම් එකක් ගානේ. යමු යන්නේ. ලොකුම ආවයිදී දැක්කේ නැද මෙතන. මම හොයාගන්න නැහැ මේ පස්සේ. කුඹර කපාගත්ත ගියාවේ නේ. ආ ඊට පස්සේ ඇවිල්ලා ගියා මේ. මම එයාට කිව්වා මේ පොඩ්ඩක් ආවා. මොකද මිනිස්සු ගාව. ඔව් ඒක කරන්න බෑ වෙඩි කැටි කැටි වේගම එළිය පාන. මේක කතා. යා මාත් වගත් යා. ඔව් යන්නේ. මොකක්ද අද කරන්න හොඳ? හරි හරි. අවුෙන් ගියානේ ඉන්නේ. එයාලා ගම්පන්තිට කියනකොට යන්නේ නැහැ කිව්වා. මාත් යනවා මාළුවෙක් හරියන්නේ. සුනිල් මා දැන් ගිහිලා මේ ආපහු ඉතින් වගාවේ වැඩ තමයිනේ. ඔව්. අවුෙන් හරි අද කොල්ල. ඉන්නත් තමයි යට කරන්නේ. ඉලිස් ගස් වලට ඉතින් සතියකට අමාරුට දුරු ගන්න ඕනනේ. මගේ දෙතරම තියෙන අවුව සාරාද කොල්ල තමයි වැඩ තියෙන්නේ. අවුව ටික මගේ ඇරලා උදේට පාන්දරින් පටන් ගත්තාන් පස්සේ ඔය 10 කට නවත්තනවා. ආපහු 3න් පස්සේ තමයි පටන් ගන්න නේ. ආ ඔව්. ඒ ෂොට් එක වැඩ කරනවා 6 විතර වෙනකන් නේ. ඔව් නේ. එන අපි මෙතන නවතින හොඳ? මාළු ටිකක් ගන්න කියලා ඉතාලේ නෑ මම තාම මාළු අල්ලනවා. රැයත් අල්ලන්නේ. දැන් ලොකුද? කරගාම ආදිය කල්ලගෙන නෑ නෑ නෑ. දැල ගහනවා ඉතින්. කීයට මාළු ගන්න වෙයිද දන්නේ නැහැ ඉතින්. වියන්නත් උන අද තනියෙන් ඉන්නේ මම. මට තමයි වියන්න වෙන්නේත් අද. ලොකුමාත් නෑ, ගෞරුන් නෑ. මාළුවක් දැක්කදලා මොන හරි හදාගෙන ගන්නවා. මාළු ටික ගෙන යනවා දැන් ඉතින් මේ තල ගහන කට්ටිය. එන මාළු දෙක අකුලන් එනවා. මාළු ටික අරගෙන ගිහිල්ලා හදන්නවා. සුනිල් මාව දීපු කොච්චි ටිකකුත් දාලා සරට හදන්න ඕන. දැන් අකුලන් ගම්ම හිටියා මේ මාළු ටිකක් කරන් යන්න. තිබුණොත් හොඳයි. මාළු අල්ලගෙන දැන් තාම ගොඩට එන මාළු ටිකක් ගන්න ඕන.
මාළු ටික නම් ගෙනාවා කරිවිල ටිකක් කඩලා මේ මාළු ටික හදලා අමු සම්බෝලයක් හදන්න ඕන කරිවිල. මේ කරිවිල ලොකු වෙන જાතියක් නෙමෙයි මේක. බටු කරිවිල වගේම જાතියක් තමයි. කරිවිල අමු සම්බෝලකුත් හදලා මාළු ටිකක් හදලා ගමු. මම තමයි ඉතින් තනියෙන් කියන්නේ. මාළු ටික කපා ගන්න ඕන. දැන් මේ මාළු ටික කපා ගන්න තමයි ඉන්නේ. සුනිල් මාමා දීපු කොච්චි ටිකකුත් කපලා දානවා ඉතින් මේකට. දැන් මේ කොච්චි ටික සුනිල් මාමා දීපු කපලා දාගත්තා. ඒවත් තක්කාලි ගෙඩි වල මම කපලා දානවා කිරට හදන හින්දා. ලුණු ගෙඩියක් ලියලා මම දානවා. ලුණු දාගත්තා, තක්කාලි දාගත්තා, කොච්චි ටික දාගත්තා. දැන් තුන පහ ටික තමයි දාගන්න තියෙන මේකට. තව මාළු ටිකක් දෙන්න නෑදෝ මම ඉතින් මම විතරයි නේද ඉන්නේ. ඒ ගානට තමයි මම ඉතින් හදාගන්නේ. කහ කුඩු ටිකක් දාගන්නවා. මම මේ ගොඩක් කාලෙකින් තමයි වියන්නේ. තුන පහ කුඩු කරපිංච ටික උඩා ගන්නවා. මම දැන් ඉතින් ලිපින් තියා ගන්න තමයි තියෙන්නේ. පැහැෙනකොට කිරි දා ගන්න තමයි තියෙන්නේ. මාළු ටික දැම්බෙන්න ඉස්සෙල්ලා තියාගත්තා. දැන් මාළු ටික තැම්බෙනවා කිරි ටික දා ගන්න තමයි තියෙන්නේ. දැන් මාළු කිරි හොද්ද තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් මාළු කිරි හොද්ද බා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කරිවිල ටික හදා ගන්නවා. දැන් කරිවිල ටික හදා ගන්න තමයි හදන්නේ. හීනෙට ලියාගෙන දැන් ඉතින් කරිවිල ටික දාගන්න තමයි තියෙන්නේ. හොඳට බැද ගන්නවා. අද ඉතින් මම තමයි තනියෙන් ඔක්කොම කරගන්න වෙලා තියෙන්නේ. මේ කවුරුත් නෑ අද වාඩි. දැන් බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම බත් කන්න තමයි හදන්නේ. කරිවිල සම්බෝලයි මාළු කිරිට හදලා තියෙනවා.